හායි මම මේ කඩදාසි වලින් හදන ක්ලේ එකක් හදන්න තමයි යන්නේ. මෙන්න මේ වගේ තමයි හදලා වුණාට පස්සේ තියෙන්නේ. මේවායින් අපිට පුංචි පුංචි ලස්සන මල් ඒ වගේම ඉයරින්ග්ස් එහෙම නැත්නම් gift item වගේ චූටි චූටි දේවල් ලස්සන දේවල් හදන්න පුළුවන්. මේක ක්ලේ එකක් වගේම තමයි. අපි try කරලා බලමුකෝ මේක හදාගන්නේ කොහොමද කියලා. මම මේ අරන් තියෙන කඩදාසි චුට්ටෙන් තමයි මේ විදිහේ ක්ලේ ගුලියක් හදාගත්තේ. මුලින්ම ඔයාලා මේ විදිහට කඩදාසි ටික චූටියට කපා ගන්න ඕනේ. පේපර් ෂේඩ් එකක් තියෙනවා නම් ඒකෙන් කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කතර පාවිච්චි කරලා මේ විදිහට චූටියට කපා ගන්න. මේ විදිහට කපාගෙන ඊළඟට මම මේ කොළ ටික භාජනයකට දාලා ඒක පෙඟෙන්න තියාගන්නවා. කඩදාසි චූටියටම කපලා තියෙන හින්දා ගොඩක් වෙලා පෙඟෙන්න තියාගන්න ඕනේ නැහැ. මම මේක විනාඩි 20ක් වගේ තමයි පෙඟෙන්න තියාගත්තේ. ඔයාලා මේ වැඩේ කරද්දි ග්ලව්ස් පාවිච්චි කරන්න. අත්වල තීන්ත එහෙම ගෑවෙන්න පුළුවන්. මේ ටිකක් වෙලා ගියාට පස්සේ මගේ අත ටිකක් කළු පාට වගේ වෙලා තිබ්බා. ඊට පස්සේ නිකන් තෙල් ගතියක් වගේත් මතුවෙලා තිබ්බා. ඒ හින්දා සමහරක් විට නියපොතු එහෙම සවුත් වෙන්න පුළුවන්. එහෙම කැමති නැති කට්ටිය නම් ග්ලව්ස් පාවිච්චි කරන්න. හැබැයි මෙහෙමයි සබන් දාලා හොඳට අත හේදුවට පස්සේ ටික ගියා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ටික මේ විදිහට හොඳට බ්ලෙන්ඩර් කරගන්න. මේ තියෙන මම බ්ලෙන්ඩර් කරලා හදාගත්ත ටික. ඊට පස්සේ මේකේ තියෙන වැඩි වතුර ටික අපි අයින් කරගන්න ඕනේ. මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ පත්තරනේ. ඉතින් මේ පත්තර වල තියෙන පේන්ට් එක මේ ප්ලාස්ටික් භාජන වල එහෙම තැවරෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න. පරණ ඒවා ගත්තට කමන්නේ. අලුත් ඒවා නම් ගන්න එපා. මේ විදිහට වතුර හොඳට මිරිකලා අයින් කරගන්න ඕනේ. අතෙන් මිරික ගත්තත් කමන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ලේසි ක්‍රමයක් විදිහට මේ විදිහට පරණ රෙදි කැල්ලක් අරගෙන ඒකේ මේ විදිහට දාලා ඊට පස්සේ මේකේ තියෙන වැඩි වතුර ටික මේ විදිහට හොඳට මිරිකලා අයින් කරගන්න පුළුවන්. මේ ක්‍රමේ ලේසි. අතින් මිරිකින්නට වඩා මේක තමයි ලේසිම ක්‍රමේ මම නම් කියන්නේ. සම්පූර්ණ වීඩියෝ එක ඇතුලේ මට කියන්න අමතක වෙච්ච මගහැරිච්ච තැනක් තියෙනවා නම් දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න. මොකද මේ වීඩියෝ එක බලලා ඉගෙන ගන්න කෙනෙකුට ඒක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. මේ වැඩෙන් 95%ක් විතර තියෙන වතුර ටික අපිට අයින් කරගන්න පුළුවන්. පේනවනේ අර තිබ්බ කඩදාසි චුට්ටි වතුර මෙච්චරක් විතර ගොඩක් අයින් කරගන්න උනා. ඊට පස්සේ ටික මේ විදිහට ටිකක් ලොකු භාජනයකට දාගන්න. අපි මේක අනා ගන්න යන්නේ. ඒ හින්දා අත එහෙම හසුරවන්න පුළුවන් පහසු විදිහට මේක භාජනයකට දාගන්න. ඊළඟට ළමයි අපි මේක හොඳට කුඩු කරගන්න ඕනේ. මොකද ගම් එහෙම එකතු කරගන්නකොට ඒවා සම්පූර්ණයෙන්ම එකතු වෙන්න ඕනේ හින්දා මේවා කුඩා කොටස් වලට කඩා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා මෙන්න මේ ගම් එක, සුදු ගම් එක. ඔයාලා ගම් වර්ගේ මොකක්ද කියලා අහන හින්දා තමයි මම ඔයාලට කලින්ම පෙන්නවුවේ. මේක තමයි මම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම සම්පූර්ණයෙන් මේ වැඩේ ඉවර කරගන්න ගම් මේස හැඳි 4ක් දාගත්තා. අපේ ගෙදර ඉන්න පූස් බබාලා දෙන්න ළඟට ඇවිල්ලා කෑ ගහනවා. එයාලා හිතන්නේ යාලට කෑමක් හදනවා කියලා. මම පාන් පිටි එකක් එහෙම අරගෙන ආවනේ. එයාලා හිතන්නේ ඒ වගේ සුවඳට කෑමක් හදනවා කියලා. ඒ හින්දා ළඟට වෙලා කෑ ගහින්න. මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න. මට මේක සම්පූර්ණයෙන් අනා ගන්න මේ තියෙන වතුර කෝප්පෙන් කාලක් වගේ තමයි ගියේ. අඹරගත්ත කඩදාසි වලත් තෙත ගතිය තියෙන නිසා වතුර එකතු කරද්දී චුට්ටු එකතු කරගන්න. ඊළඟට මම මේකට චුට්ටු පාන් පිටි එකතු කරගන්නවා. මම මේ පාන් පිටි එකතු කරගන්නේ මගේ ගාව ඊරිඟු පිටි නැති නිසා. ඊරිඟු පිටි තියෙන කෙනෙක් නම් ඒව එකතු කරගන්න. එහෙම නැති කෙනෙක් නම් පොඩ්ඩක් try කරලා බලන්න අපි මේක කරන්නේ. ඒ හින්දා පාන් පිටි එකතු කරගත්තට කමන්නේ. පාන් පිටි එකතු කරලත් අපිට මේක තියාගන්න පුළුවන් කාමර උෂ්ණත්වයේ තියාගන්න ඕන. ඒ කියන්නේ ඔයාලා නිකන් normal කාමරේ තියාගන්නවා නම් දවස් 3ක් විතර වගේ තමයි තියාගන්න පුළුවන්. 3කට වඩා තියාගන්න බෑ. ඒ හින්දා එකපාර ගොඩක් හදන්න එපා. මම මේ පෙන්නන යෝගට් කප් එකෙන් කප් 2ක් දාගත්ත පාන් පිටි. ඔයාලා මේක සතියක් වගේ තියාගන්නවා නම් ෆ්‍රිජ් එකේ යට කොටසේ දාලා තියාගන්න පුළුවන්. ඒකම මම මේකට ලුණු චුට්ටක් එකතු කරගන්නවා. අපිට කල් තියාගන්න පුළුවන් නිසා. අපි මේ ක්ලේ ගුලිය කාමරේ තියාගත්තත් එහෙම නැත්නම් ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තත් මේක හොඳට ප්ලාස්ටික් බෑග් එකකට දාලා හුලං වදින්න නැති වෙන්න තියාගන්න ඕනේ. දැන් මේ ඔයාලට පෙන්වන ක්ලේ එක මෙන්න මේ පදමට තියෙන්න ඕනේ. මම විනාඩි 20ක් විතර හොඳට නීට් කරගත්තට පස්සේ තමයි මේ විදිහට තියෙන්නේ.
ඔයාලට පේනවා ඇති අතෙන් මිරිකුවම් මෙන්න මේ විදිහට හැඩතල මතුවෙනවා. ඒ වගේම කඩා වැටෙන්නේ නැහැ. ගොඩාක් තියාරු ගතියටත් නැහැ. ගොඩාක් වේලිලත් නැහැ. මෙන්න මේ ප්‍රමාණයට තියෙන්න ඕනේ. ඔයාලට මෙන්න මේ විදිහට පහසුවෙන් අතෙන් බෝලයක් එහෙම හදන්න පුළුවන් වෙන විදිහට හොඳට නීට් වෙලා තියෙන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේක මේ විදිහට අතෙන් තද කරාම නිකන් කැඩිලා වගේ යන්නේ. කැඩිලා වගේ යනවා කියන්නේ ඔයාලා හදාගත්ත ක්ලේ එක ගොඩක් වේලිලා තියෙන්නේ. ඒ හින්දා වතුර එහෙම දානකොට චුට්ටු දාලා හදාගන්න. ක්ලේ වලින් ඉයරින්ග්ස් වගේ දේවල් හදන ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙකුට මේ වගේ දෙයක් හදලා තමන්ගේ ඇඟ ඇතුලේ හැකියාවක් දක්ෂතාවයක් තියනවාද කියලා චුට්ටක් try කරලා බලන්න. මේ වගේ දෙයක් හදලා try කරලා බලන්න. එතකොට ඉතින් අපතේ යන්නේ නැහැ, සල්ලි නාස්තියක් වෙන්නේ නැහැනේ. මොකද මේවා හදාගන්නේ අපි අපතේ යන දේවල්ම පාවිච්චි කරලා නිසා ලොකු වේදමක් නැතුව මේක චුට්ටක් try කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලට කඩදාසි වලින් හදපු ක්ලේ වලිනුත් ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. හැබැයි ඔයාලා මේ නිර්මාණ වෙළඳපොළ යලවි කරනවා නම් පාන් පිටි වෙනුවට ඉරිඟු පිටි තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් කඩදාසි ක්ලේ එකෙන් හදන ලස්සන නිර්මාණ ඉස්සරහට කියලා දෙන්නම්කෝ. එහෙනම් මේකෙනුත් ලස්සන නිර්මාණ බලාපොරොත්තු වෙමින් ඉන්න. ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. බයි. මෙන්න මේ විදිහට හොඳට සීල් කරලා අරන් තියන්න.